ACH Astro YouTube නාටිකාවත් සමග සම්බන්ධ වෙලා සිටින ඔබ සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් තවමත් ඔබ අපගේ YouTube නාටිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අද මම බලාපොරොත්තු වෙන්නේ සෙනසුරු ග්‍රහයාගේ මීන රාශිගත වීම පිළිබඳව කෙටි විග්‍රහයක් කිරීමටයි. සෙනසුරු ග්‍රහයා වසර 30කට පසු මීන රාශිගත වීම ලග්න කිහිපයකට සුබ ඵල මෙන්ම ලග්න කිහිපයකට අසුබ ඵල ඇතිවීමක් පෙන්눔 කරනවා. නමුත් මෙම විග්‍රහය ලග්න මත පදනම්ව පමණක් කිරීම අපහසු වන අතර මෙම සෙනසුරු ග්‍රහයා තමන්ගේ උප්පත්ති කේන්ද්‍රයේ සිටින භාවය මත එක් ලග්නයකට උවද එක් පුද්ගලයාට ඇතිවන බලපෑම වෙනස් වීමක් සිදු වෙනවා. නමුත් මෙහිදී ලග්නයට අදාළව සෙනසුරු ගමන් කරන භාවය පදනම් කරගෙන භාව ඵලය පිළිබඳව සාකච්ඡා කිරීමක් අප සිදු කරනු ලබනවා. ඇත්තටම මේ සෙනසුරු රාශිගත වීම මේ තරම් සොයා බැලීමට හේතුව මොකක්ද? අප විසින් පෙර ආත්මවල කරන ලද කර්ම විපාකවලට දඬුවම් ලබා දෙන ග්‍රහයා තමයි මේ සෙනසුරු කියන්නේ. කර්ම විපාක කියන්නේ පෙර ආත්මවලදී අප විසින් කරන ලද පින් හා පව්. මෙම ග්‍රහයා කුසල විපාක මෙන්ම අකුසල විපාක යන දෙකම ලබා දීමක් සිදු කරනවා. එය මේ සෙනසුරු ග්‍රහයා Tamanගේ ජන්ම කේන්ද්‍රයේ සිටින ස්ථානය මත තීරණය වෙනවා. පුද්ගලයාට රජ වීමට මෙන්ම හිඟන්නෙක් කිරීමටත් මේ සෙනසුරු ග්‍රහයාට හැකියාවක් පවතිනවා. ඒ නිසා තමයි අපි මේ සෙනසුරු ග්‍රහයා ගැන මේ තරම් දුරට සොයා බැලීමක් සිදු කරනු ලබන්නේ. එම සොයා බැලීමෙන් අනාගතයේදී අහිතකර තත්ත්වයන් උදා වීමට ඉඩ තිබේ නම් ඒවා මගහැර ගැනීමට යම් යම් ක්‍රමවේද භාවිතා කිරීමට රුකුලක් ලබා ගැනීම තමයි අපි මේ විග්‍රහයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි දැන් ලග්න 12 දෙසට යොමු වී බලමු. සෙනසුරු ග්‍රහයා මේෂ ලග්න හිමියන්ගේ 11 වෙනි භාවයේ සිට 12 වෙනි භාවයට ගමන් කිරීම මෙහිදී සිදුවේ. සෙනසුරු මේෂ ලග්න හිමියන්ගේ 10 වෙනි හා 11 වෙනි භාවාධිපති නිසා රැකියාවට ආදායම් මාර්ගවලට කාරකයා වන අතර ඔහු 12 වෙනිට හෙවත් ෂය වන ස්ථානයට ගමන් කිරීම තුළින් මේෂ ලග්න හිමියන්ට එතරම් සුබදායක තත්ත්වයක් ඇති නොවන කාලවකවානුවකි. ආදායම් දුර්වල වීම, රැකියාවල ප්‍රශ්න, රැකිරක්ෂා අහිමි වීම, ව්‍යාපාර බිඳ වැටීම ආදී දේවල් වලට මුහුණ දීමට සිදුවීමට ඉඩ ඇත. එක් පුද්ගලයාගේ ජන්ම පත්‍රයේ චන්ද්‍රයා සහ සෙනසුරු ග්‍රහයා සිටින ස්ථානය අනුව මෙහි විපාක ඵල දීමේ ප්‍රවණතාවය වැඩි හෝ අඩු වීමට හැකියාවක් පවතී. කෙසේ වෙතත් මේෂ ලග්න හිමියන්ට සෙනසුරු මීන රාශිගත වීම සුබදායක නොවන කාලවකවානුවකි. නමුත් සෙනසුරු ග්‍රහයා උප්පත්ති කේන්ද්‍රයේ 3, 6, 10, 11 කියන භාව වලින් එකක තැන්පත් වෙලා සිටිනවා නම් අසුභකාරී තත්ත්වය තරමක් දුරට පහව යන ගතියක් ඇති වේ. වෘෂභ ලග්න හිමියන් ගැන සලකා බැලීමේදී සෙනසුරු වෘෂභ ලග්න හිමියන්ගේ 11 වෙනි භාවයට පැමිණීම මෙහිදී සිදුවේ. එවිට ලග්න භාවයට දෘෂ්ටි දීම සිදුවන අතර සෙනසුරු වෘෂභ ලග්න හිමියන්ගේ භාග්‍යස්ථානාධිපති සේම කර්මස්ථානාධිපති වන අතර සෙනසුරු 11 වෙනි භාවයට ගමන් කිරීම ඔවුන්ගේ වාසනාව උදා වීමක් වෙන්නුම් කරයි. ආදායම් මාර්ග දියුණු වීම, නව නිර්මාණ කිරීම, නව ව්‍යාපාර ආරම්භයට සුදුසු වන අතර අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වන කාලවකවානුවක් බවට මෙම කාලවකවානුව පත්වනු නිසකයි. විදේශගත වීමට බලාපොරොත්තු වන අයට එම කටයුතු සාර්ථක වන අතර රැකිරක්ෂා කටයුතු දියුණු වන කාලයකි. සමස්තයට ලෙසගත් කල වෘෂභ ලග්න හිමියන්ට මෙම සෙනසුරු මාරුවත් සමග පටන් ගන්නා නව කාලවකවානුව ජීවිතයේ වාසනාවන්ත කාලයක් බවට පත් කර ගැනීමට හැකියාවක් පවතී. මිථුන ලග්න හිමියන්ගේ 10 වන භාවයට සෙනසුරු ග්‍රහයා පැමිණීම සිදුවන අතර සෙනසුරු මිථුන ලග්න හිමියන්ට
සුභ ග්‍රහයෙක් වන අතර 9 මෙන්ම 8 වැන්නාධිපති ලෙස ක්‍රියා කරනු ලබයි. මිථුන ලග්න හිමියන්ගේ උප්පත්ති කේන්ද්‍රය තුල 3, 6, 10, 11 යන භාව වලින් එකක සෙනසුරු ග්‍රහයා තැන්පත්ව සිටීම නම් ඊටම උසස් ලෙස වාසනාවන්ත ප්‍රතිඵල ලබා ගත හැකි කාලවකවානුවකි. මේ සඳහා සෙනසුරු ග්‍රහයා බලවත් තැන්පත් වී සිටීම වැදගත් වේ. තමන්ගේ රැකී ආරක්ෂා දියුණු වන අතර රැකී ආරක්ෂා බලාපොරොත්තු වන්ට එම බලාපොරොත්තු ඉටු වන කාලවකවානුවකි. ආදායම් මාර්ගයේ වැඩි දියුණු වන අතර නව ව්‍යාපාර ආරම්භයට දැනට මෙතෙක් කල් පැවති අසනීප තත්ත්වයන් පහව යන කාලවකවානුවක් බවට මෙම කාලවකවානුව පත් වේ. විදේශගත වීමට කාලයක් පුරා බලාගෙන සිටින ඔබට විදේශගත වීම සාර්ථක කරගත හැකි කාලයකි. සමස්තයක් ලෙස මිථුන ලග්න හිමියන්ට මෙම සෙනසුරු මාරුව සුබදායක කාලයක් බවට පත්වීම නිසැකේ. කටක ලග්නයේ සලකා බැලීමේදී සෙනසුරු ග්‍රහයා කටක ලග්න හිමියන්ගේ 9 වන භාවයට සංක්‍රමණය වීම සිදුවේ. සෙනසුරු ග්‍රහයා කටක ලග්න හිමියන්ට අසුභ ග්‍රහයකි. නමුත් 9 වැනි භාවය වෙන පෙරපින් ක්‍රියාත්මක කරන භාවය බැවින් පෙර ආත්මවලදී කරන ලද කුසල කර්මයන්ගේ ප්‍රබලතාවය මත යම් සහනයක් සලසා ගත හැකි වන තත්ත්වයක් පෙන්눔 කරයි. විවාහ ප්‍රමාද වූ අයට මෙන්ම විවාහ අපේක්ෂකයින්ට විවාහ සිදු කර ගැනීමට හොඳ කාලවකවානුවකි. රැකී ආරක්ෂාවල ගැටලු ඇතිවීම, රැකියා අපේක්ෂකයින්ට රැකියා ප්‍රමාද වීම, තම ව්‍යාපාර කටයුතු වල දියුණුව අඩාල වීම වැනි කාරණා ඇතිවීම පිළිබඳව ඉතා සැලකිලිමත් වන්න. ඒ වෙතත් සමස්තයක් ලෙස ගත් කල කටක ලග්න හිමියන්ට මෙම සෙනසුරු මාරුව එතරම් සුබදායක නොවන කාලවකවානුවකි. සිංහ ලග්න හිමියන් ගැන සලකා බැලීමේදී සිංහ ලග්න හිමියන්ගේ 8 වන භාවයට සෙනසුරුගේ පැමිණීම සිදුවේ. 8 වන භාවයට ග්‍රහයෝගයේ පැමිණීම එතරම් සුබදායක කාර්යයක් නොවේ. සිංහ ලග්න හිමියන්ගේ 6-7 අධිපතිත්වයේ දරන්නේ සෙනසුරු ග්‍රහයා වීම ඔවුන්ට තරමක් සහනයක් බලාපොරොත්තු වීමට හැකියාවක් ඇති තත්වයකි. එනම් හර්ෂා කියන විපරීත යෝගයේ ක්‍රියාත්මක වීමක් පෙන්눔 කරයි. නමුත් මේ ඊතා කෙටි කාලයක් පමණක් පවතින යෝගයකි. ආදායම් තත්ත්වය දුර්වල වීමට, රැකියාවේ මතභේද ඇතිවීමට, ව්‍යාපාර අසාර්ථක වීමට, ව්‍යාපාර කඩාගෙන වැටීම වැනි දේවල් වලට මුහුණ දීමට ඇති හැකියාව ඉතා වැඩි වන අතර විවාහයේදී යම් ගැටලුකාරී තත්ත්වයන් නැතිවීම බලාපොරොත්තු විය හැකිය. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට අධ්‍යාපන කටයුතු වලට යම් බාධා ඇතිවීමට හැකියාව පවතී. ඒ වගේම ශරීර සෞඛ්‍යය ගැනද තරමක් අවධානයෙන් සිටිය යුතු කාලය වකවානුවකි. සමස්තයක් ලෙස සිංහ ලග්න හිමියන්ට මෙම සෙනසුරු මාරුව එතරම් සුබදායක නොවන කාලවකවානුවකි. කන්‍යා ලග්න හිමියන් ගැන සලකා බැලීමේදී කන්‍යා ලග්න හිමියන්ගේ 7 වන භාවයට සෙනසුරුගේ පැමිණීම සිදුවේ. කන්‍යා ලග්න හිමියන්ගේ 5-6 කියන භාවාධිපතිත්වයේ දරන්නේ සෙනසුරු ග්‍රහයා. ශරීරයේ මෙතෙක් පැවතුන රෝග පීඩා ආදී යටපත් වී තරමක් සැනසුම් සුසුමක් කෙලමින් කාලය ගත කිරීමට හැකිවන කාලය වකවානුවකි. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට ඉතාමත් යහපත් කාලවකවානුවකි. නමුත් විවාහික පුද්ගලයන්ගේ පවුලේ යම් විරසක වීම අඩදබරකම්. කන්‍යා ලග්න හිමියන් ගැන සලකා බැලීමේදී කන්‍යා ලග්න හිමියන්ගේ 7 වන භාවයට සෙනසුරුගේ පැමිණීම සිදුවේ. කාලය ගත කිරීමට හැකියාව පවතී. මෙම සෙනසුරු මාරුව කන්‍යා ලග්න හිමියන්ටද මිශ්‍ර ඵල උදා කරන කාලවකවානුවකි. කල්පනාකාරීව කටයුතු කරන්න. එයින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් ලැබේ. තුලා ලග්නය පිළිබඳව සලකා බැලීමේදී තුලා ලග්න හිමියන්ගේ 6 වන භාවයට සෙනසුරුගේ පැමිණීම සිදුවේ. තුලා ලග්න හිමියන්ගේ 4-5 භාවාධිපතිත්වයේ දරන්නේ සෙනසුරු ග්‍රහයයි. ඒ වගේම තුලා ලග්නයේ සෙනසුරු යෝගකාරක ග්‍රහයෙක්ද වන බැවින් විශේෂ වාසියක් ගෙන දේ.
හයවැන්නේ ගෝචරයෙන් ගමන් කිරීමද ඉතා හොඳ තත්ත්වයක් බැවින් තුලා ලග්න හිමියන්ට මෙම කාලය වාසනාවන්ත කාලයක් බවට පත්වේ. රැකියාවේ උසස් වීම ලැබීම, ගෞරව සම්මාන හිමිවීම වැනි දෑ සිදුවේ. තවද නව ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට නව ව්‍යාපාර ආරම්භයට ඉතා සුදුසු කාල වකවානුවකි. දැනට තිබෙන ව්‍යාපාර දියුණු කර ගැනීමට හැකියාව ලැබෙන කාල සීමාවකි. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට අධ්‍යාපන කටයුතු වෙනදාට වඩා සාර්ථකව පෙන්눔 කරන කාල වකවානුවකි. විශේෂයෙන්ම සෙනසුරු 6 වැන්නේ ගෝචරය වෙන කාල සීමාව තුළදී තමන් බලාපොරොත්තුවෙන් සිටින දේවල් සාර්ථක කර ගැනීමට ඉතාම යෝග්‍ය කාල වකවානුවෙන් තමන්ට පැමිණෙන කරදර බාධක දුරු කරගෙන තමන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කර ගැනීමට හැකියාව ලැබෙන කාල සීමාවක් බැවින් මෙම කාල සීමාව උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්නා ලෙස තුලා ලග්න හිමියන්ට ප්‍රකාශ කර සිටිනවා. වෘශ්චික ලග්න හිමියන් ගැන සලකා බැලීමේදී වෘශ්චික ලග්න හිමියන්ගේ 5 වෙනි භාවයට සෙනසුරුගේ පැමිණීම සිදුවේ. වෘශ්චික ලග්න හිමියන්ගේ 3-4 භාවාධිපතිත්වය දරන්නේද සෙනසුරු ග්‍රහයයි. වෘශ්චික ලග්නයේ සෙනසුරු ග්‍රහයා තරම් සුබදායක ග්‍රහයෙක් නොවත් තුනාධිපතිත්වය දරන ග්‍රහයා 5 වෙනි භාවයට පැමිණීම තුළින් සහජ හැකියාවන් වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබෙන කාලවකවානුවකි. ඉඩකඩම් යාන වාහන මිලදී ගැනීමට නිවාස තැනීමට මෙන්ම අලුත් වැඩියා කටයුතු වලටද සුබදායක තත්ත්වයක් පෙන්눔 කරයි. කාලයක් තිස්සේ වැඩ නතර වී තිබූ තමන්ගේ නිවාසවල වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට කාලය දැන් පැමිණ ඇත. මෙම කාල සීමාව වෘශ්චික ලග්න හිමියන්ට මිශ්‍ර ඵල දෙන කාල සීමාවකි. ධනු ලග්න හිමියන් ගැන සලකා බැලීමේදී ධනු ලග්න හිමියන්ගේ 4 වන භාවයට සෙනසුරුගේ පැමිණීම සිදුවේ. ධනු ලග්න හිමියන්ගේ 2-3 භාවාධිපති වන්නේ සෙනසුරු ග්‍රහයයි. සෙනසුරු ග්‍රහයා ධනු ලග්නයේ තරම් සුබ ඵල නොදෙන නිසා 4 වන භාවයට පැමිණීම තරම් සුබදායක නොවන තත්වයකි. ගේ දොර ඉඩකඩම් යාන වාහන පිළිබඳව මත ගැටුම් ඇති විය හැක. තවද නිවාස ගේ දොර පිළිබඳව නීතිමය ගැටලුකාරී තත්ත්වයන් පවා ඇතිවීමට හැකියාව පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. මෙම කාල සීමාව නිවසින් බැහැර වීමට ඈත් වීමට හේතු වන කාල සීමාවක් විය හැක. තවද මානසික නිදහස සැනසීම අඩුවන කාලවකවානුවක් වන අතර තමන් මෙතෙක් භුක්ති විඳින ලද සැප පහසු ගතිය තරමක් දුරට අඩුවන ගතියක් පෙන්눔 කරයි. රැකියාවේ ව්‍යාපාරවල පවා මතභේද ඇතිවීමට අවදානමක් පවතී. මෙම කාල සීමාව ධනු ලග්න හිමියන්ට එතරම් සුබදායක නොවන කාල සීමාවකි. එම නිසා සියලු වැඩ කටයුතු කල්පනාකාරීව සිදු කරන්න. මකර ලග්න හිමියන් ගැන සලකා බැලීමේදී මකර ලග්න හිමියන්ගේ 3 වන භාවයට සෙනසුරුගේ පැමිණීම සිදුවේ. එය ඊටමත් සුබදායක තත්වයකි. තවද මකර ලග්න හිමියන්ගේ වසර 4.5ක ජන්ම ඒ රාෂ්ටකයේද අවසන් වීම සිදුවේ. මකර ලග්න හිමියන්ගේ ලග්නාධිපති මෙන්ම පළමු වෙන්නාධිපති වන්නේද සෙනසුරු ග්‍රහයයි. සෙනසුරු ග්‍රහයා මකර ලග්න හිමියන්ට ඊටමත් සුබ ඵල දෙන සුබ ග්‍රහයකි. එම ග්‍රහයා 3 වෙන්නට පැමිණීම තුළින් තමන්ගේ මානසික ශක්තිය, ධෛර්යය වර්ධනය වීම සිදුවේ. ධනයෝග පෑදීම සිදුවේ. ලොතරැයි දිනුම් වැනි වාසනාව උරගා බැලීමේ කටයුතු වලට ඊටමත් වාසනාවන්ත කාල සීමාවකි. ඒ වගේම සෞඛ්‍ය තත්ත්වයේද යහපත් අතර හැරෙන අතර නව ව්‍යාපාර ආරම්භයේ තිබෙන ව්‍යාපාර දියුණු කර ගැනීමට ඊටමත් යෝග කාල වකවානුවකි. රැකී ආරක්ෂා කටයුතු වල දියුණුවක් ඇතිවන අතර තමන් බලාපොරොත්තු උසස් වීම, ස්ථාන මාරු ආදී සාර්ථක වන කාල සීමාවකි. විවාහ වීමට අපේක්ෂිත මකර ලග්න හිමියන්ට එම බලාපොරොත්තු සඵල වන කාලයකි. අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර තරඟ විභාග ආදියෙන් ජය හිමි වේ. සමස්තයක් ලෙසගත් කල මකර ලග්න හිමියන්ට ඊටමත් යහපත් කාල සීමාවක් බවට මෙම කාල සීමාව පත්වනු නිසැකයි. කුම්භ ලග්න හිමියන් ගැන සලකා බැලීමේදී
කුම්භ ලග්න හිමියන්ගේ දෙවන භාවයට සෙනසුරුගේ පැමිණීම සිදුවේ. කුම්භ ලග්න හිමියන්ගේ ලග්න භාවය හා 12 වන භාවාධිපති වන්නේ සෙනසුරු ග්‍රහයයි. ඒ වගේම කුම්භ ලග්න හිමියන්ගේ ලග්නේ රාෂ්ටකයේ අවසාන කොටසට පැමිණීම මේ වකවානුව තුල සිදුවේ. ව්‍යාපාර කටයුතු දියුණු කරගත හැකි කාලවකවානුවක් වන අතර ලැබීම් ඉහළ යන බවක් පෙන්눔 කරයි. නමුත් පවුලේ සුළු මතභේද ඇතිවීමට තරමක් ඉඩකඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳව තරමක් අවධානයෙන් කටයුතු කරන ලෙස ප්‍රකාශ කරන්න කැමැතියි. ඒ වගේම හිස ආශ්‍රිතව යම් රෝග පීඩා ඇති විය හැකි කාලවකවානුවක් බැවින් ඒ පිළිබඳවත් කල්පනාකාරී වන්න. අධ්‍යාපනය ලබන දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ දක්වන උනන්දුව යම් තාක් දුරට අඩු වී හැකි බැවින් ඒ පිළිබඳවද අවධානයෙන් පසුවන්න. සමස්තයක් ලෙස ගත් කල කුම්භ ලග්න හිමියන්ටද මෙම සෙනසුරු මාරුව ඒ තරම් සුබදායක කාලයක් නොවන බව තමා පෙන්눔 කරන්නේ. අවසාන ලග්නය වන මීන ලග්න හිමියන් ගැන සලකා බැලීමේදී සෙනසුරු ලග්න භාවයට පැමිණීම සිදුවේ. මීන ලග්න හිමියන්ගේ 11 සහ 12 වෙනි භාවාධිපතිත්වය දරන්නේ සෙනසුරු ග්‍රහයයි. මීන ලග්න හිමියන්ට මෙම කාලය එතරම් සුබදායක නොවේ. තැන්පත් ධනය ඡය වීමක් පෙන්눔 කරන කාලවකවානුවකි. තවද ණයට දීම වැනි දේවලින් වැළකී සිටීම සුබදායක වන අතර යම් කටයුත්තක් සඳහා මුදල් යෙදවීමක් කරන විට ඒ ගැන හොඳින් සොයා බලා කටයුතු කළ යුතු කාලයකි. මීන ලග්න හිමියන්ගේ ඒ රාෂ්ටක කාලයේ මධ්‍යයට පැමිණීම නිසා මානසික තත්ත්වය මෙන්ම ශාරීරික තත්ත්වයද සුබදායක තත්ත්වයක් ඇති නොවේ. රැකී රක්ෂාවලද යම් යම් මතභේද ගැටලුකාරී තත්ත්වයන් උද්ගත විය හැක. තවද තමන් නොකළ වරදකට පවා තමන්ට දඬුවම් ලැබෙන කාලයක් බවට පත්වීමට ඉඩකඩ පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරීව කටයුතු කරන්න. මෙම ලග්න 12න් ලග්න 4කට පමණක් වඩාත් සුබදායක තත්ත්වයක් පෙන්눔 කරන අතර අනෙකුත් ලග්නවලට එතරම් සුබදායක තත්ත්වයක් පෙන්눔 නොකරයි. එම පුද්ගලයන්ට මෙම අපල තත්ත්වයෙන් මගහැරීමට යම් යම් ක්‍රමවේද භාවිතා කිරීමට හැකියාවක් පවතී. ඒ පිළිබඳව මීට පෙර වීඩියෝවකින් මම දැනුවත් කර ඇති අතර අවශ්‍ය පුද්ගලයෙකුට මෙම වීඩියෝ අවසානයේට මම ලින්ක් එක එකතු කරන්න. ඔබේ නැරඹීමෙන් ඔබට එයින් ලබාගත හැකි සහනයක් ලබා ගන්න හැකියාව පවතිනවා. ඉතින් ඊට කතා කරන ලද දේවල් භාවිතයට ගනිමින් ඔබත් ඔබගේ අනාගතයේ සාර්ථකව ගත කරයි යන ප්‍රාර්ථනාවෙන් අද වීඩියෝ මෙතකින් අවසන් කරනවා. තවමත් ඔබ අපගේ YouTube channel එක subscribe කරනු නැතිනම් ඒ subscribe කර තබා ගැනීමෙන් මීළඟ වීඩියෝවද නැරඹීමට හැකියාවක් පවතිනවා. ඉතින් එතෙක් ඔබට සෞභාග්‍යමත් සුබ අනාගතයක්. ආයුබෝවන්.